මේ වනාන්තරේ නැත්තම් ඉංගිරිය හඳපාංගොඩ ප්‍රදේශයට ලංකාවට කොහෙට වැස්ස නොලැබුණත් වැස්ස ලැබෙනවා කියලා හැමෝම කතා වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ වනාන්තරය. ලෝකයේ විශාලම මේ පරිසරයේ මේ ලයිකන ගත්තොත් ඇත්තටම මේක පරිසර පද්ධති. මේ වනවගාවේ අපිට මෙන්න මේ වගේ පොරගස් දකින්න ලැබෙන්න පුළුවන්. මේ ගස් ඉප්‍රෝකාපසියා කියන කවුරුන්ට තමයි අයිති වෙන්නේ. කාපසියා පවුලේ ඉප්‍රෝකාපස් සෙරනිකස් කියන විශේෂයට තමයි අයිති වෙන්නේ මේ හොර ශාකය. මේ ශාකය සාමාන්‍යයෙන් මීටර් 50ක්. ඒ කියන්නේ අඩි 150කට වඩා වර්ධනය වෙනවා. ඒ වගේම මේ ශාක පවුලට අයිති තවත් ඉප්‍රෝකාපසියා අපි ශෝරියා කියලා හඳුන්වන පවුලට අයිති ශාක 58ක් පමණ ශ්‍රී ලංකාවේ වාර්තා වෙනවා. ඒ 58න් 55ක් පමණ ශ්‍රී ලංකාවේ පමණයි අපිට දකින්න ලැබෙන්නේ. ඒකට මේ ශාක පවුලම ශ්‍රී ලංකාවට ආවෙන්නේ ශාක පවුලක්. ඒ වගේ වටිනා ශාක විශේෂයක් තෝරාගෙන තමයි 1946 වගේ කාල සීමාවේ වනවගාවක් විදියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හෙක්ටයාර් 16ක ආසන්න ප්‍රමාණයකින් වනවගාව ස්ථාපිත කරනවා. මේ වනවගාව ස්ථාපිත කිරීමෙන් පස්සේ මේ වන වගාවේ තියෙන වැදගත්කමත් එක්කම මේ වනාන්තරය රක්ෂිත වනාන්තරයක් විදියට ගැසට් කරනවා. මේ වනවගාවේ තියෙන වටිනාකමත් එක්කම මේ වනාන්තරය රක්ෂිත වනාන්තරයක් විදියට ගැසට් කරනවා. එතකොට මේ වනාන්තරයේ මේ වෙද්දී රක්ෂිත වනාන්තරයකට අදාළ නීතිමය ඒ වගේම මේ හොර ශාකය ගැන අපි කතා කරොත් ඔයාලට පේනවා ඇති මේ ශාකයේ තියෙනවා ඇත්තටම අපි ලයිකන විදියට හඳුන්වනවා මෙන්න මේ සුදු පාට පැල්ලම් සහ කොළ පාටට වගේ හුරු පැල්ලම් අපිට දැක ගන්න ලැබෙනවා. මේ පැල්ලම් ඇත්තටම අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙනම පරිසර පද්ධතියක් විදිහට. කුඩා පරිසර පද්ධතියක්. මේ ලයිකන තුල ඇත්තටම දිලීර වගේ ජීවි විශේෂයක් තමයි නිර්මාණය කරන්නේ. මේ ලයිකන මගින් මේ පරිසරයේ තියෙන තෙතමනය විශේෂයෙන්ම උදේ කාලයේ සහ රාත්‍රී කාලයේදී මේ ලයිකන මගින් මේ තෙතමනය අවශෝෂණය කරගෙන සවල් කාලයේදී පරිසරය සිසිල් කිරීමට මේ තෙතමනය මුදා හරිනවා. ඒ හේතුව නිසාම මේ පරිසර පද්ධතියේ සිසිලස ආරක්ෂා කර ගැනීමට මේ ශාක විශාල මෙහෙයක් කරනවා. ඒ වගේම මේ පරිසරයේ මේ ලයිකන ගත්තොත් ඇත්තටම මේක පරිසර පද්ධතිය. අපි මේ වනාන්තරය ගත්තොත් මේ හොරකැලේ කියන වනාන්තරයේ පරිසර පද්ධතිය ඒක ඇතුලේ තියෙන කුඩා පරිසර පද්ධතියක් විදියට අපිට මේ ලයිකන හඳුන්වා දෙන්න පුළුවන්. අනිත් කාරණේ මේ වනාන්තරය ගැන කතා කරද්දී මේ වනාන්තරයේ ශාක ආසන්න වශයෙන් මම කලින් කිව්වා වගේ අඩි 150කට වඩා ශාක තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේ ප්‍රදේශයේ ජනතාව අතරත් කතාවක් තියෙනවා. ගොඩක් ප්‍රදේශවාසීන් දන්නවා මේ වනාන්තරේ නැත්තම් ඉංගිරිය හඳපාංගොඩ ප්‍රදේශයට ලංකාවට කොහෙට වැස්ස නොලැබුණත් වැස්ස ලැබෙනවා කියලා හැමෝම කතා වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ වනාන්තරය. අපි මේ කතා කරන හොරකැල. මේ ශාක අඩි 150ක් විතර උසර වර්ධනය වීම නිසාම මේ සිසිලකත් සමගම මේ වනාන්තරයට ඉහළින් ගමන් කරන වලාකුළු වල ප්‍රතිගුරුත්වය ක්‍රියාත්මක වෙනවා. මොකද ප්‍රතිගුරුත්වය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ උෂ්ණත්වය සමග සම්බන්ධව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වනාන්තරයේ උඩින් මේ වැසි වලාකුළු ගමන් කිරීමේදී මේ සිසිලකත් සමග අර උෂ්ණත්ව වෙනසත් සමග උඩින් ගමන් කරන වලාකුළු වල වැසි මේ ප්‍රදේශයට කඩාගෙන වැටෙනවා. ඒතකොට මේ හොරකැලේ සමග මේ අවට ප්‍රදේශයේදම ඒ ප්‍රධාන හේතුව නිසාම නිතරම වර්ෂා ලැබෙනවා. ඇත්තටම ඕක අපිට කඳුකර ප්‍රදේශ වලට ගියපුවම අතීතයේ අපි මුතුන් මිත්තෝ හදලා තියෙනවා වලාකුළු වැව් කියලා. මීමුරේ, රණමුරේ ඒ වගේ ප්‍රදේශ වලට ගියාම අපිට වලාකුළු වැව් දැක ගන්න පුළුවන්. ඒ වලාකුළු වැව් වලත් මේ ක්‍රමවේදයම තමයි ක්‍රියාත්මක වෙන්නේ. කන්දක් උඩ වැවක් හදපුවාම අතර නිරපාරක්වත් ගඟකින්වත් වතුර ලැබෙන්නේ නැහැ. වලාකුළු වලින් තමයි වලාකුළු වැව් වලට වතුර ලැබෙන්නේ. ඒත් සිද්ධ වෙන්නේ මේ වගේම ප්‍රතිගුරුත්ව ක්‍රියාත්මක වීමෙන් කඳුමුදුන් වල ඒ වලාකුළු වැව් වලට ජලය ලැබෙනවා. ඇත්තටම ඒ ප්‍රධානම වාසිය මේ ප්‍රදේශවාසීන්ට මෙන්න මේ හොරකැලේ නිසා ලැබෙනවා. අපි දැනගන්න පුළුවන් මේ හොඳට බැලුවොත් පේනවා මේ උඩ කොළ ගහේ හොර කොළ ඇවිල්ලා මේ රැඳිලා තියෙනවා මෙන්න මේ බටපඳුරු වල. එතකොට මේ වගේම තමයි මේ හොර කුරුල්ල නැත්නම් හොර ගෙඩිය හැදෙන කාලෙටත්
මේ හොරකෙදිය දිහට වැටෙන්නේ නැතුව මෙන්න මේ ආකාරයට මේ පඳුරු වල රැඳෙනවා. එහෙම රැඳුනහම ඒ හොර කුරුල්ල බිමට වැටෙන්නේ නැහැ. බිමට වැටුනේ නැති වුණොත් සාමාන්‍යයෙන් දන්න කරුණ බීජයක් පොළොවට වැටුනේ නැත්නම් බීජය ප්‍රහෝණය වෙන්නේ නැහැ. නැත්නම් පැලවෙන්නේ නැහැ. ඒ නිසා මේ වනාන්තරය අපිට බැලුවොත් අපි වෙන වනාන්තරයකට ගියොත් මේ බිම සෑහෙන්න පොඩි පැල දැක ගන්න පුළුවන්. නමුත් අපි මේ වනාන්තරය අපිට හොඳට බැලුවොත් මේ බිම බලන්න පොඩි පැල කිසිම දෙයක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. තනින් තන අපිට පොඩි පැල කීපයක් අපිට දැක ගන්න පුළුවන්. ඊට අමතරව කනිකර කොළ තට්ටුවක් තමයි දැක ගන්න ලැබෙන්නේ. එතකොට මේ වනාන්තරයේ තියෙන මේ විශාල ගස් ටික අපිට නැති වුණ දවසකට ඊළඟ පරම්පරාව අපි කියන next generation එකක් මේ වනාන්තරේ ඉදිරි පරම්පරාවක් ඇති වෙන්නේ මෙන්න මේ බට ශාක සහ මම කලින් සඳහන් කරපු ග්ලේනියා සුප්පිටිකෝස නැත්තම් අපි කහපර කියලා හඳුන්වනවා. ඊට අමතරව කටකළුවෝ විටියා ගන්ධපාන ඒ වගේ ශාකවලින් මේ වනාන්තරේ සම්පූර්ණයෙන්ම වැසිලා යනවා. ඒ එකම දෙයක් වුණොත් අනාගතේ මම කලින් කිව්වා වැසි ලැබීමේ ක්‍රියාවලිය පූර්ණ වශයෙන්ම ඇන හිටිනවා. අනිත් එක මේ මම ලයිකන වල වැදගත්කම ඔයාලට කිව්වා. මේ ලයිකන වල වැදගත්කමත් එක්කම මේ ලයිකන වලට විශාල තර්ජනයක් මේ වනාන්තරයේ දෙපස කියන්නේ මේ වනාන්තරයේ ඇත්තටම කොටස් දෙකකට බෙදලා තියෙනවා ඉංගිරිය පාදුක්ක මාර්ගය නිසා මේ මාර්ගය යන වාහනවල ශබ්දය සහ වාහන වලින් පිට වෙන දුම මේ ප්‍රධානම හේතුව නිසා ඇත්තට මේ ලයිකන වල පැවැත්මට තර්ජන ඇති වෙනවා. ඒ නිසා මේ ලයිකන විනාශ වීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා මේ වනාන්තරේ.